ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මගේ 2026 year planner book එක. මට අවශ්‍ය විදියට මගේ year planner book එක හදාගත්තේ කොහොමද කියලා බලමු. මම ඒ සඳහා තෝරගත්තේ පිටු 180 CR තනි රූල් පොතක්. මුලින්ම පොතේ පිට කවරේ රතු පාට කොලයක් අලවලා පිට කවරය හැඩ කරගත්තා. පිට කවරේ කිසිම දෙයක් ලිව්වේ නැහැ. හිස්ස තියාගත්තා. ඊළඟට ඇතුළු පිටු වලට අවශ්‍ය තොරතුරු ඇතුළත් කරලා පේජ් සකස් කරගත්තා. දැන් අපි බලමු මගේ year planner book එකට ඇතුළත් කරලා තියෙන තොරතුරු මොනවද කියලා. මේ තියෙන්නේ මම හදාගත්ත මගේ yearly planner book එක. මේ ඉස්සරහ පිටුවේ my year planner 2026 කියලා ලියලා ලස්සන මලක් ඇඳලා ඊළඟට තියෙන්නේ my vision board page එක. මේකට මට අවශ්‍ය කරන පින්තූර print out කරලා අරගෙන ලස්සනට අලව ගත්තා. ඊළඟට තියෙන්නේ my goals. ඊළඟට තියෙන්නේ my calendar. මම calendar එක ලියලා මේ ඉස්සරහින් date තියලා තියෙන්නේ මට විශේෂ දවස් සටහන් කරගන්න birthday වගේ දවස් අමතක වෙනවට ලියන්න අවශ්‍ය දවස් ටික ලියන්න පුළුවන් ඉස්සරහා ඉඳ තියලා තියෙන තැන. ඊළඟට තියෙන්නේ මට ගොඩක් වැදගත් page එකක් my income. මම දවස ගානේ ආදායම් ලබන කෙනෙක් නිසා මට අවශ්‍ය මේක ගොඩක් වැදගත්. ජනවාරි 1 වෙනිදා ආදායම් මෙතන, 2 වෙනිදා මෙතන, ඒ විදිහට මාසයේ කෙලවරට අවසානයේ මාසයේ මුළු ආදායම මෙතන ටෝටල් එක ලියන්න පුළුවන්. මාස 12ටම හදාගත්තා. ඊළඟට තියෙන වියදම, ඊට පස්සේ ඉතිරිය. මම දවසට කීයක් ඉතුරු කරනවද කියලා මේ page එකේ ලියනවා. ඊළඟට තියෙන්නේ my water tracker page එක. ඒකත් මට ගොඩක් වැදගත්. මොකද මම ගොඩක් අඩුවෙන් වතුර බොන කෙනෙක් නිසා මම දවසකට මාත්‍ර ලීටර් 2ක්වත් බොන්න උත්සාහ කරනවා. ඊළඟට තියෙන health tracker page එක. මම විටමින් ගන්න කෙනෙක් නිසා ඒව අමතක වෙනවට සටහන් කරන්න මේ page එක මට ගොඩක් වැදගත්. ඊළඟට තියෙන period tracker. ඒක ඕනම කාන්තාවකට වැදගත් වෙන page එකක්. ඊළඟට තියෙන sleep tracker. ඊළඟට reading tracker. මම පොත් කියවන්නේ නැහැ. මම 2026 අවුරුද්දේ පොත් කියවන්න උත්සාහ කරන මේ page එක ගොඩක් වැදගත්. ඊළඟට තියෙන travel planner page එක. ඒකට පිටු 3ක් වෙන් කරා. ඊළඟට weekly meal planner. ඒකට පිටු 12ක් වෙන් කරා. ඊළඟට skin care routine page එක. ඒකටත් පිටු 12ක් වෙන් කරා. ඒකත් මට ගොඩක් වැදගත් වෙන page එකක්. ඊළඟට ජර්නලින් කරන්නත් මේ book එකේ අවසාන කොටස වෙන් කරා. ඉතින් එහෙමයි මම මගේ year planner book එක මට අවශ්‍ය විදියට අවශ්‍ය දේවල් පමණක් ඇතුළත් කරලා හදාගත්තේ. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න පහලින්. ඔයාලා හැමදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා.